ඔය දන්නවද එක අමතක වන පෙත්‍රදේශයක් මිනිස් ඉතිහාසයේ ජීවිත කෝටි ගානකට වැඩිය බේරගත්ත කියලා. ඒ වගේම අද ඔයත් මමත් මේ විදිහට ජීවත් වෙන්නත් ඒක උදව්වක් වුණා කියලා. ඉතින් අපි අද මේ යන්නේ අන්නේ අරුම පුදුම සොයා ගැනීම ගැන කතා කරන්න. වර්ෂ 1928 අගෝස්තු මාසයේ ලන්ඩන් සෙන්ට් මේරීස් රෝහලේ රසායනාගාරය තුළ ස්කොට්ලන්ත ජාතික විද්‍යාඥ අපේ කතානායකයාගේ මේසේ උඩ තිබුණා බැක්ටීරියාව වගා කළ ප්ලේට් ගොඩක්. ඔහු නිවාඩුවකට යන්න සූදානම් වෙමිනුයි හිටියේ. ඔහුට අමතක වුණා මේ වගාව. ඉතින් ඔහු නිවාඩුව ගත කරන්න පිටත් වුණා. ඒ අතරේදී මේ එක ප්ලේට් එකක් මතට අහම්බයෙන් වැටුණා දිලීර බීජාණුවක්. ඒ පෙනිසිලියම් දිලීරේ කුඩා බීජාණුවක්. ඒකෙන් දිලීරේ ප්ලේට් එකේ හැදෙන පටන් ගත්තා. ඒකේ විෂ රසායනිකයක් මේ ප්ලේට් එක ඇතුළේ පැතිරෙන්න පටන් ගත්තා. මේ නිසා ඒ ප්ලේට් එකේ දිලීරේ වටේ තිබුණ භයානක ස්ටැපිලොකොකස් බැක්ටීරියාව මැරෙන්න පටන් ගත්තා. ඉතින් අපේ කතානායකයා නිවාඩුව ගත කරලා ආයෙමත් රසායනාගාරයට ආවා. ඔහු මේ ප්ලේට් එක දැකලා ඒක අතට අරගෙන බලන්න පටන් ගත්තා. ඒ ප්ලේට් එකේ දිලීරේ වටේට හිස්තැන් දැකලා ඔහුටම කියවුණා මේක නම් මහා ආශ්චර්යයක් කියලා. ඉතින් මේ ආශ්චර්යය තමයි අද අපි කියන පෙනිසිලින් ආරම්භය. ඒ ලෝකේ පළවෙනි ඇන්ටිබයොටික් එක. එතකොට මේ අපේ කතාවේ කතානායකයා තමයි ඒ ආශ්චර්ය ලෝකයටම අනාවරණය කළ සර් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං. ඔහු තමයි පෙනිසිලින් සොයාගත්ත මිනිසා. 1881 අගෝස්තු 6 වෙනිදා ස්කොට්ලන්තයේ ඩාවෙල් ගොවිපලක 8 දෙනෙක්ගෙන් යුක්ත පවුලේ 7 වෙනි දරුවා විදිහට තමයි ඔහු ඉපදුනේ. අවුරුදු 7 දී ඔහුගේ තාත්තා මිය ගිය නිසා ඔහු ඇතුළේ පවුලේ අය ගොඩක් අමාරුවෙන් ගොවිපලේ වැඩ කරලා ජීවත් වුණා. මූලික අධ්‍යාපනයෙන් පස්සේ අවුරුදු 13 දී ලන්ඩන් නගරයට එන ඔහුට වැඩිදුර අධ්‍යාපනය ලබන්න උදව් කරන ඔහුගේ අයියා. ශිපින් ඔෆිස් එකක ක්ලාක් කෙනෙක් විදිහට සේවය කරමින් හිටිය ඔහුට පුළුවන් වෙනවා අයියාගේ උදව්වත් නිසා වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න සෙන්ට් මේරීස් මෙඩිකල් ස්කූල් එකට ශිෂ්‍යත්වයක් ලබාගෙන ඇතුල් වෙන්න. ඒ වගේම 1908 දී හොඳම වෛද්‍ය සිසුවා විදිහට රන් පදකමක් ගත්ත ඔහුගේ වෛද්‍ය හීනය වෙනස් වුණා. තාවකාලිකව ඔහු සේවය කරන්න ගිය සෑල්ම තේට්වෙට්රිච්ගේ බැක්ටීරියා ලැබ් එක නිසා. ඉතින් එතනින් ආරම්භ වුණා මේ ඇලෙක්සැන්ඩර්ගේ ඇන්ටිබයොටික් ගමන. ප්‍රංශයේ යුද්ධ රෝහලක පළවෙනි ලෝක යුද්ධ කාලයේදී මොහු වැඩ කළා. එක දවසකට සොල්දාදු 100කට වඩා වැඩි ගණනක් මිය යනවා තුවාල ආසාදන නිසා. ඒ කාලේ ඇන්ටිසෙප්ටික් විදිහට කාබොලික් අම්ලය වගේ රසායනික ද්‍රව්‍ය තමයි පාවිච්චි කරේ. ඒත් ෆ්ලෙමින් පෙන්නලා දුන්නා. ඒවත් තුවාලවල බැක්ටීරියා මරන්නත් කලින් රුධිර සෛල මරනවා කියලා. ඒකෙන් තමයි ඔහුට අදහසක් ආවේ මේ ආසාදන මරන්න බැක්ටීරියා විතරක් මරන්න දෙයක් හොයාගන්න. ඉතින් නැවතත් ඔහු සෙන්ට් මේරීස් රසායනාගාරයට ඇවිත් මේ ගැන පරීක්ෂණ පටන් ගන්නවා. එක දවසක් පරීක්ෂණයක් කරමින් ඉන්න අතරතුරේදී මොහුට කිවිසුමක් යනවා. ඒකෙන් විසුණු සොටුදියර අහම්බයෙන් මේ පරීක්ෂා කරමින් හිටිය පෙට්‍රදේශයකට වැටෙනවා. ඒ පෙට්‍රදේශයේ වවලා තිබුණේ ඒ තරම් හානිදායක නැති බැක්ටීරියා වර්ගයක්. කොහොම හරි දවස් කීපයක් ගියාම ෆ්ලෙමින් දකිනවා මේ පෙට්‍රදේශයේ සොටුදියර වැටුණු තැන වටේ බැක්ටීරියා හැම එකක්ම මැරිලා. ඒකෙන් ඔහුට තේරෙනවා මේ දියර ඇතුලේ මොකක් හරි රසායනයක් තියෙනවා බැක්ටීරියාව මරන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ තමයි අද අපි මේ දන්න ලයිසොසයිම්. ඒ වගේම මේ තමයි මුලින්ම හොයාගත්ත ස්වභාවික ඇන්ටිබයොටික් එක. ඒ වගේම මේ ගැන දිගටම පරීක්ෂණ කරද්දී ඔහු හොයාගන්නවා ලයිසොසයිම් අපේ කඳුළුවල, කෙළවල, දහඩියේ, මව්කිරිවල හිමත් ශරීරයේ ආරක්ෂාවට තියෙන දෙයක් කියන දේ. ඊළඟට තමයි අපි අර මුලින්ම කතා කළ ලෝකයම වෙනස් කළ දෙවෙනි ආශ්චර්යය සිද්ධ වුණේ. ඒ 1928 මෙන්න මේ ස්ටැපිලොකොකස් බැක්ටීරියාව වගා කළ පෙට්‍රදේශි වලට අහම්බයෙන් එකතුන පෙනිසිලියම් නොටාටම් දිලීර බීජයන් නිසා. ඒ මෝල්ඩ් එක වටේ බැක්ටීරියා මැරිලා ලියසාන එකක් හැදිලා තිබුණා. ඒකෙන් හොයාගත්ත රසායනයේ මුලදී මෝල් ජූස් කියලා තමයි නම් කරේ. පසුව ඒක පෙනිසිලියම් විදිහට හැඳින්වුවා. 1929 දී ඔහු මේ ගැන සඳහන් කරලා පේපර් එකක් පබ්ලිෂ් කරනවා. ඒක කියවලා හොත් එක්ක මේ ගැන පරීක්ෂා කරන්නත් මේ රසායනය පිරිසිදු කරලා වෙන් කරගන්න උදව් කරන්න සම්බන්ධ වෙනවා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙක් වුණ හෝවර්ඩ් ෆ්ලෝරිඩ්, අර්න්ස්ට් චේන් කියන අය.
ඉතින් ඔවුන් එකතු වෙලා මේ පෙනිසිලියම් දිලීරය වගා කළා. ඒකෙන් පෙනිසිලින් පිරිසිදු කරලා අරගෙන 1940 මීයන්ට දීලා ඒක පරීක්ෂණාත්මකව සාර්ථක වුණාම 1941 පෙබරවාරි 14 වෙනිදා පළවෙනි මිනිස් රෝගියාට ඒක පරීක්ෂණාත්මකව දීලා බලන්න ලෑස්ති වෙනවා. පෙබරවාරි 15 වෙනිදා ඉඳලා 48 හැවිතිරි ඇල්බර්ට් ඇලෙක්සැන්ඩර් කියන පොලිස් කොස්තාපරවරයාට දවසකට 4 වතාවක් පෙනිසිලින් දවස් කීපයක් ලබා දුන්නා. ඒ කාලේ ඔහුට ඇති වෙලා තිබුණු මේ ආසාදනය නිසා ජීවිතේ බේරගත කිසි කෙනෙක් ඉඳලා නැහැ. ඔහුගේ මෝනේ, ඇස්වල, පපුවේ වගේ ශරීරයේ හැම තැනම තුවාල තිබුණා. කොහොම හරි පෙනිසිලින් ලබා දෙන්න පටන් ගත්තාම ටික ටික ඔහුගේ තුවාල සුව වෙමින් ඔහු සුවාතට හැරෙන්න පටන් අරගෙන තිබුණා. ඒත් මේ 1941 ඔක්සෆර්ඩ් රෝහලේම තිබුණේ ග්‍රෑම් 5ක් විතර පෙනිසිලින් ප්‍රමාණයක් විතරයි. ඒ නිසා දවස් 5ක් විතර යද්දී මේ හදාගත්ත පෙනිසිලින් ඉවර වෙන්න පටන් ගත්තා. ඒ වගේම ඔහුගේ ශරීරයෙන් කලින් දුන පෙනිසිලින් වෙන් කර ගන්නත් බැරි වුණ නිසා මාර්තු 15 වෙනිදා වෙද්දී මේ රෝගියා මිය ගියා. ඒත් ඒකෙන් ඔප්පු වුණා පෙනිසිලින් මිනිස්සුන්ට ඇත්තටම වැඩ කරනවා කියන දේ. ඒ නිසා තමයි ඇමරිකාවෙන් මේක විශාල පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න පටන් ගන්නෙ. මේ අතර කාලයේදී තමයි ඇන් මිලර් කියන කාන්තාව ස්ටැප්ලොකොකස් බැක්ටීරියාව ආසාදනය වීමෙන් රුධිර විෂවීමක් ඇති වෙලා යේල් රෝහලට ඇතුළු කරන්නේ. මේක ඒ කාලේ හැටියට මරණයට හේතු වන බරපතල රෝගයක්. එයාගේ ජීවිතේ බේරගන්න තිබුණ අවස්ථාව ගොඩක් අඩුයි. ඇගේ වෛද්‍යවරයා තීරණය කරනවා ඔහුගේ මිතුරෙක් වුණ ඔලිවර් මේ කියන රජයේ පෙනිසිලින් නිෂ්පාදන වැඩසටහන හිටිය කෙනෙක්ගෙන් පෙනිසිලින් පොඩි ප්‍රමාණයක් ලබාගෙන ඒක දීලා බලන්න. ඉතින් 1942 මාර්තු 14 වෙනිදා පළවෙනි මාත්‍රාව දෙනවා. මේ විදියට ඇයට පෙනිසිලින් දෙන්න පටන් ගත්තම ටික ටික රෝග ලක්ෂණ අඩු වෙන පටන් ගන්නවා. උණ අඩු වෙලා බැක්ටීරියා ආසාදනය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. මේ තමයි පෙනිසිලින් වලින් සනීප වුණ පළවෙනි පුද්ගලයා. ඇය 1942 මැයි මාසයේදී රෝහලෙන් පිට වෙලා ගිහින් අවුරුදු 90ක් වෙනකන් නිරෝගීව ජීවත් වෙනවා. ඉතින් මේ විදිහට සාර්ථක ප්‍රතිඵලයෙන් පස්සේ 1944 ජූනි 6 වෙනිදා ඇමරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා නෝමැන්ඩි වෙරළට දෙවන ලෝක යුද්ධ සමයේදී ගොඩ බහිනවා. පළවෙනි ලෝක යුද්ධයේදී තුවාල ආසාදන නිසා 15%ක් 20%ක් විතර සොල්දාදුව මැරුණත් මේ දෙවැනි ලෝක යුද්ධයේදී ඇමරිකානු සොල්දාදුව හැමෝටම පෙනිසිලින් පවුඩර් පැකට් එකක් දීලා තිබුණු නිසා ඒ ආසාදන මරණ 100%ට අඩු වුණා. ඒක යුද්ධයේ ජයග්‍රහණයට ලොකුම හේතුවක් වුණා. ඉතින් ෆ්ලෙමින් හොයාගත මේ ඇන්ටිබයොටික් එකට 1945 නොබෙල් ත්‍යාගය ලැබෙනවා. ඒ හොයාගත්ත ෆ්ලෙමින්ටත් ඒක පිරිසිදු කරලා වෙන් කරගන්න උදව් වුණ හොවර්ඩ් ෆ්ලෝරිටත් අර්න්ස්ට් චේන් කියන තුන් දෙනාටම නොබෙල් ප්‍රයිසෙන් ෆිසියොලොජි ඔෆ් මෙඩිසින් යටතේ. ඉතින් 1955 මාර්තු 11 වෙනිදා ලන්ඩන් නිවසේදී හાર્ට් ඇටැක් එකකින් වයස අවුරුදු 73 දී මේ අපූර්ව විද්‍යාඥයා මිය ගියා. ඒත් ඔහු 1945 දී නොබෙල් කතාවේදී කිව්ව අනාවැකිය අද වෙද්දී 100%ක් ඇත්ත වෙලා තියෙනවා. ඒ තමයි එක දවසක මිනිස්සුන්ට පෙනිසිලින් සාපෝරෙන් මිලට ගන්න හැකි කාලයක් ඒවි. එවිට මෝඩ මිනිසුන් නිසා බැක්ටීරියාව ප්‍රතිරෝධී වෙන්න පුළුවන්. ඉතින් මේ වෙද්දී ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් නැත්නම් ප්‍රතිජීවක ප්‍රතිරෝධී වීම ලෝකයේ ලොකුම සෞඛ්‍ය ගැටලුව. ඉතින් ඔයාලට පැහැදිලි ඇති ඒක අහම්බයක්, ඒක මිනිස්සුගේ සොයා ගැනීමක්, කණ්ඩායමක වෙහෙසවීමක් නිසා අද අපි නිරෝගීව ජීවත් වෙනවා කියන දේ. මේ ගැන ඔයාලටත් හිතෙන දේවල් අපිත් එක්ක පහලින් කමෙන්ට් එකක් දාලා බෙදා ගන්න අමතක කරන්න එපා. ආයෙමත් දවසක තවත් කතාවක් එක්ක අපි හමු වෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්.